ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඩෙමෝ account එකේදී මම දිගටම profit ගන්නවා. හැබැයි real account එකට ඇත්ත සල්ලි දාපු ගමන් loss වෙනවා කියන එක. ඔයාටත් එහෙම වෙලා තියෙනවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. කලින් වීඩියෝ එකෙන් අපි නිවැරදිව deriv ගිණුමක් හදාගන්න විදිය කතා කරා. ගිණුම හදාගන්නකොට ඔයා දකින්න ඇති එතන demo account සහ real account කියලා ප්‍රධාන ගිණුම් වර්ග දෙකක් තියෙනවා. ට්‍රේඩිං වලට අලුතෙන් වෙන ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ දෙකේ වෙනස මොකක්ද? මම කොතනින්ද පටන් ගන්න ඕනේ? සහ කවදද මම ඇත්තටම සල්ලි දාලා ට්‍රේඩ් කරන්න ඕනේ කියන එක. ඉතින් අද වීඩියෝ එකෙන් අපි මේ ඩෙමෝ සහ රියල් ගිණුම් අතර තියෙන ප්‍රධාන වෙනස්කම් තුනක් ගැන ඉතාමත් සරලව කතා කරමු. මුලින්ම අපි බලමු මොකද්ද මේ ඩෙමෝ account එකක් කියන්නේ කියලා. සරලවම කිව්වොත් මේක ඔයාගේ ඇත්ත සල්ලි නැති කරගන්නේ නැතුව අත්දැකීම් එකතු කරගන්න තියෙන පරීක්ෂණ ගිණුමක්. ගිණුම හදපු ගමන් deriv එකෙන් ඔයාට $10,000ක virtual මුදල් නොමිලේම ලබා දෙනවා. මේ සල්ලි වලින් ඔයාට ඇත්තම මාකට් එකේ ඇත්තම මිල ගණන් යටතේ ට්‍රේඩ් කරන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට මේකෙන් පාඩු වුණොත් ඔයාගේ ඇත්ත සල්ලි නැති වෙන්නේ නැහැ. ඒ වගේම මේකෙන් ලබන ලාභය ඔයාට withdraw කරගන්නත් බෑ. මේක සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔයාට බයක් නැතුව ට්‍රේඩින් platform එක පාවිච්චි කරන්න ඉගෙන ගන්න සහ අලුත් strategies test කරලා බලන්න. ඊළඟට අපි බලමු real account එකක් කියන්නේ මොකක්ද කියලා. real account එකක් කියන්නේ ඔයාගේ ඇත්තම සල්ලි දාලා ඇත්තම ලාභ ලබන තැනට. මෙතනදී ඔයා $5ක් හරි 10ක් හරි ඩිපොසිට් කරලා ට්‍රේඩ් කරනකොට ඔයාට ලැබෙන හැම ඩොලර් එකකම ලාභය ඔයාට කෙලින්ම withdraw කරගන්න පුළුවන්. හැබැයි ඒ වගේම ඔයා ගන්න වැරදි තීරණයක් නිසා පාඩුවක් වුණොත් ඒ නැති වෙන්නේ ඔයාගේ ඇත්තම සල්ලි තමයි. මේ ගිණුම් දෙකේ සල්ලි වලට අමතරව තියෙන ලොකුම සහ භයානකම වෙනස මොකක්ද දන්නවද? ඒ තමයි ඔයාගේ මනස. එහෙමත් නැත්නම් සයිකොලොජි එක. ඩෙමෝ account එකක ට්‍රේඩ් කරනකොට ඔයාට කිසිම බයක් පීඩනයක් නැහැ. මොකද නැති වෙන්න සල්ලි නැති නිසා. ඒ නිසා ඔයා ගොඩක් වෙලාවට නිවැරදි තීරණ ගන්නවා. ලොකු ලාභ ලබනවා. හැබැයි රියල් account එකට ඇත්ත සල්ලි දාපු ගමන් ඔයාට බය, කෑදරකම වගේ හැඟීම් දැනෙන්න ගන්නවා. ඩොලර් එකක පාඩුවක් දකිද්දි කලබල වෙලා වැරදි තීරණ ගන්නවා. අන්න ඒ මානසිකත්වය පාලනය කරගන්න එක තමයි ඩෙමෝ එකකින් රියල් එකකට එනකොට ඔයාට මුහුණ දෙන්න තියෙන ලොකුම අභියෝගය. ඉතින් මගේ උපදෙස තමයි ඔයා මුලින්ම මාසයක් දෙකක් ඩෙමෝ account එකේ හොඳට පුහුණු වෙන්න. එක දිගට ඩෙමෝ එකේ ලාභ ලබන්න පුළුවන් මට්ටමකට ආවට පස්සේ ලොකු ගණන් වලින් නැතුව $5ක් 10ක් වගේ පොඩි ගාණක් රියල් account එකට දාලා තමන්ගේ මනස පුරුදු කරගන්න. ඩෙමෝ එකේ හොඳට පුරුදු වුණාට පස්සේ රියල් account එකට මුදල් දාන්න කිසිම බයක් තියාගන්න එපා. මොකද ලංකාවේ ඉන්න අනුමත සහ විශ්වාසවන්තම පේමන්ට් ඒජන්ට්ස්ලා හරහා කිසිම අවදානමක් නැතුව විනාඩි කිහිපයක් ඇතුළත ඔයාට ලේසියෙන්ම ඩිපොසිට් වගේම withdrawals කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට 100% විශ්වාසයෙන් යුතුව ගනුදෙනු කරන්න පුළුවන්. තහවුරු කරපු පේමන්ට් ඒජන්ට්ස් විස්තර මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඒ හරහා ඔයාට කිසිම ගැටලුවක් නැතුව මුදල් හුවමාරු කරගන්න පුළුවන්. ඔයා දැනට ට්‍රේඩ් කරන්නේ ඩෙමෝ එකේද රියල් එකේද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් අපි බලමු කොහොමද හරියටම පේමන්ට් ඒජන්ට් කෙනෙක් හරහා ඔයාගේ රියල් ගිණුමට සල්ලි දාගන්න කියලා. සුබ දවසක්.